යාළුවනේ ස්ටෑන් වර්ක් ටින්කරින් නොටෝ පේන්ටිං මේ වාහන ගැන කියනවා නම් මේක පොළොන්නරුව ඉඳලා ආපු වාහනයක් රටේ ඉන්න අයියා කෙනෙක් මම විශ්වාස කරලා රිකවරි එකකින් යවපු වාහනේ තමයි මේක සම්පූර්ණයෙන්ම තාරටම හොරන්න හේතුව යාළුවනේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම කැට්ලෝ වලින්ම අහලා තිබ්බේ මේකේ කැට්ලෝ වලින් වහන්න ඕනේ සාමාන්‍යයෙන් පොඩි තෙලුම් ටිකක් තිබ්බා ඒ ටික දිගහැරලා කැට්ලෝ නැතුව හදන්න පුළුවන් වාහනයක් තමයි ඒක කැට්ලෝ වලින් පුරලා තිබ්බේ අනිත් එක සම්පූර්ණයෙන්ම ඇතුලෙන් කම්පැනි ප්‍රයිමර් එකටත් මලකඩ ගිහිල්ලා සාමාන්‍යයෙන් අර අකුණු ඩිසයින් එකට පුපුරලා මලකඩ රේටයක් ගිහලා තිබ්බා තාඩුවටම ඒ නිසා තමයි සම්පූර්ණම ඌරලා තියෙන්නේ සමහර අය හායි ඒ කම්පැනි විදිහට තිබ්බ වාහනේ ඌරවෙ කියලා හේතුව තමයි ඌරලා තියන්නේ යාළුවනේ මේක ඒ විදිහට තිබ්බොත් සාමාන්‍යයෙන් ඕගොල්ලොත් සම්පූර්ණ වාහනේ ඌරන්න ඒකේ ඔයාලට දාලා තියෙන අන්තිම වීඩියෝ එකෙන් බලන්න ඌරන්න හේතුව ඒයි කියලා දාලා තියෙන්නේ මේ විදිහට හොරලා ගියොත් යාළුවනේ සුපිරිටම වාහනේ පාවිච්චි කරන්නත් පුළුවන් ගන්න ඕනේ ප්‍රයිමර් කෝඩ් එකයි ඊළඟ ස්ටෙප් එක හරියට ගාගත්තා කියන්නේ පේන්ට් එක ඒ පොතු ගැලවෙන්නෙත් නැහැ සුපිරිටම වාහනේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට ගා ගන්න පුළුවන් යාළුවනේ මේ තියෙන්නේ මේක හොරන්න හේතුව බලන්න කොහොමද කැට්ලොයි ගාලා තියෙන්නේ කියලා අනිත් එක සම්පූර්ණම අර මලකඩ පොපුරමත් වාගේ කියලා තිබ්බා ඒ නිසා තමයි සම්පූර්ණම හොරලා හදලා තියෙන්නේ යාළුවනේ මේකේ සම්පූර්ණම වයි ප්ලේට් එකයි තට්ටුවයි සම්පූර්ණම තට්ටුව ඇතුලේ ග්‍රීස් ගාලා සේරම දේ කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න මේක දාලා තියෙනවා TikTok එකේ බලන්න ගිහිල්ලා තවත් ඊළඟ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට සුපිරි වීඩියෝ ටිකක් දාන්න. තවත් වීඩියෝ ටිකක් තියෙනවා දානවනේ ඕගොල්ලන්ට දාන්න තව කාලයක් යනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ දවස්වල වයින් නිසා මම තින්තේ ගාන එක පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ. තින්තේකට අනිවාර්යෙන් අවුවක් තියෙන්න ඕනේ. තින්තේ ගානකොට වෙයි දවස්වල ගාන්න මෙපා යාළුවනේ. තින්තේ ගාද්දී අවුවක් තියලා අවුවකින් රස්න පිටින් පොඩ්ඩක් තියලා තමයි ගාන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් දාන්න.